හයි අයි සුබ දවසක් බිට්කොයින් මේ තිබිච්ච බ්‍යා ෆ්ලැග්ගෙන් පහලට බ්‍රේක් ඩවුන් වෙලා තියෙනවා දැන් මම ට්‍රේඩ්සේ මොනවත් දාන්න නැතුව හිටියේ අපේ පහලට මේ මූව එක අවුතින් හෙම ගයිස් ඇතරම ෂෝට් කරන එක හොඳයි ෂෝට් කරන මේ වගේ රේංජකටිකොත් ෂෝට් කරන්න බලන එක හොඳයි නමුත් කිසිම ලෝන් ට්‍රේඩ්ඩයක් ගත්ති නෑ පහුගේ දවස් ටිකේ මොකද මේ වගේ බ්‍රෙක් ඩවුන කන්න පුළුවන් චාන්සයක් තියෙනවා කියලා තෙරෙන හින්දා අපි බලමු මේ ඉස්සරහ දවස්වලදී US ඉරාන් කොන්ෆ්ලික්ට් එක ස්ටාර්ට් වෙයිද කියලා එහෙම මාකට් එකට යා ලොකුට ඩම්ප් වෙයි එන නිවුස් වලට අනුව ලොකු chance එකක් තියෙනවා මේ තියෙන කොන්ෆ්ලික්ට් එක ස්ටාර්ට් වෙන්න දැන් අපි කලින් වීඩියෝ එකේදී මම YouTube වීඩියෝ එකක් දැම්මා මම එකින් එක සිග්නල් channels අපි කතා කරනවා කියලා එකින් එකක් මම බයි කරා ගොඩක් කලින් මෙයාගේ වීඩියෝස් කවර් කරලා තියෙනවා ඒ තමයි ගැරට් සොලොවේ කියලා මගේ සර්විස් එකට $85ක් විතර මන්ත්ලි ගෙවන්න ඕන ඉතින් මට පුළුවන් මේ තියෙන මෙයාගේ තියෙන මේ දෙන සිග්නල්ස් ආට ෂෙයා කරන්න මම දැනට බයි කරලා තියෙනවා මෙයාගේ සර්විස් එක මෙයා දැනට ඊයේ බයි කල තින XMR බයි කල තින ඒවගේම මෙයා සතිකට වීඩියෝස් දෙක තුනක් විතර වීඩියෝස් දානවා ඒවගේම ලිංක එක මෙයා බයි කල්ලා තියෙනවා ඒවගේම ඒ වැක්ස එක මෙයා බයි කල්ලා තියෙනවා මේ දෙවල් තමයි මෙයා මේ වෙනකොට බයි කල්ලා තියන්නේ ඕපන් පොෂන්ස් විදිර තියන්නේ එතකොට ඊට අමතරව මෙයාගේ තවත් වර්ග දෙකක් තියෙනවා ඕල්කොයින් ඒජ් කියලා තවත් වීඩියෝ එකක් තවත් සෙක්ෂණ ඇතිනවා ඒකේ වෙන කෙනෙක් තමයි කව කරන්න ඉට පස්සේ හොඩ්ල කියල වෙනම එකක් තින එක තවත් කෙනෙක් කව කරනවා ඒ විදිර තමයි යන්න දැනට මේ තියෙන ඕපන් පොෂන්ස් දිහා බැලුවට පස්සේ XMR එක අපි බලමු XMR එක ඇයි මෙයා ඕපන් කරලා තියෙන කියලා මෙයා XMR එක ඕපන් කරලා තියෙන්නේ මේ තියෙන මේන් සපෝට් ලෙවල් එකට ප්‍රයිස් එක ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ ලොකු රැලි එක ලොකු රැලි එක ස්ටාර්ට් කරපු තැනට ප්‍රයිස් එක ඇවිල්ලා තියෙනවා අපිට හිතන්න පුළුවන් යම්කිසි බවුන්ස් එකක් මේ රේන්ජෙන් එයි කියලා ගොඩක් වෙලාවට ඒක තමයි මෙයා XMR බයි කරන්න නැත්තේ ඒ වගේම අපිට බලන්න පුළුවන් මේ තියෙන සපෝට් ලෙවල් එකටත් ඇවිල්ලා තියෙනවා මේ තියෙන සපෝට් ලෙවල් එකටත් XMR එක ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් $436 වගේ රේන්ජ් එක හොඳ සපෝට් ලෙවල් එකක් මේ රේන්ජින් යම්කිසි බවුන්සයක් වෙන්න පුළුවන් එකයි එයා XMR බයි කරලා තියෙන ගයිස් ඉතින් ඒක හොඳ ට්‍රේඩ් එකක් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා ඊට අමතරව මෙයා බයි කරපු අනිත් දේවල් තමයි දවස් 5කට විතර කලින් ලින්ක් එක බයි කරලා තියෙනවා ලින්ක් එක බයි කරපු තැනට වැඩිය ප්‍රයිස් එක ඩ්‍රොප් වෙලා තියෙන්නේ දැන් මම නම් ලින්ක් එක බයි කරන්න එච්චරම හිතන්නේ නැහැ මොකද මේ සපෝට් එකකිනුත් පහළට ප්‍රයිස් එක ඇවිල්ලා තියෙන හින්දා ප්‍රයිස් එක බ්‍යාමාකට් එක නම් තාමත් අපි ඉන්නේ මේ වගේ රේන්ජ් එකට ගිහලා කන්සල්ටේෂන් පීරියඩ් එකට යන්න පුළුවන් chance එකක් තියෙනවා ලින්ක් එක මම එච්චර ඒකට කැමැත්තක් දක්වන්නේ වගේම ලින්ක් එක වගේම තමයි ඒ වැක්ස් එකත් කැටගරි එක වගේ කැටගරි එකක් තියෙන දැන් ඒ වැක්ස් එකේ තියෙන chart එක ලින්ක් එකට උඩින් දැම්මොත් එහෙම මේ දෙකම එක වගේ තමයි මූව් වෙන්නේ chart දෙක පොඩ්ඩක් සමානයි ඔයාලට පේනවා ඇති මේක යම් කිසි විදියකට ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් වගේ තමයි පෙන්වන්නේ ඒ වැක්ස් එක මේක අප් ට්‍රෙන්ඩ් එක නමුත් එකම තැන්වලදී අපිට බලා ගන්න පුළුවන් රැලිස් ඇවිල්ලා තිනවා අපි ඒ වැක්ස් එක අරගමු ඒ වැක්ස් එක සමහර වෙලාවට හොඳ බයි එකක් වෙන ඒ වැක්ස් එක මේ රේන්ජ් එකේ තමයි ආ බයි කරලා තියෙන්නේ ඒ වැක්ස් බයි කරන්න හොඳයි $10 වගේ රේන්ජ් එකේදී ගයිස් $10දී $10.90 වගේ බයි කරන්න අපි try එකක් දෙමු ඒ වැක්ස් එක ඉතින් හැබැයි අපි ගත්තොත් එහෙම මේ තියෙන මොනෙරෝ එක XMR එක බයි කරන්න හොඳ පෝෂන් එක නැත්නම් හොඳ තැනකට ඇවිල්ලා තියෙන්නේ මේ ට්‍රේඩ් තුනෙන් මේක ටිකක් වැදගත් ට්‍රේඩ් එකක් කියලා අපිට පේන්න තියෙනවා ඒ වැක්ස් එක තඩියක් පහළට අවතින් බයි කරමු ඉතින් මේක තමයි
මේන්ලි කතා කරන්න ඕනුනේ මම කිව්ව එකින් එක මේ වගේ ට්‍රේඩස් ලගේ සිගනල් චනස් තින අපි පොඩ රිවිය කරම් බයි කල රිවිය කරම් මොකද එක කෙන දකින විදි වෙනස් එක මාකටේ සිටුවේෂන්ස් ඉතිං මේක තමයි ගැරත් සොලවේගේ චනල්ල එක දෙන අප්ඩේටස් ගයිස් ඒ වගේම ගැර සොලවගේ වීඩියෝස් දානව මෙයා සතියකට දෙපාරක් විතර මේ තමයි ඒ වීඩියෝකින් කොටසක් Hey everybody, welcome to Smart Money Crypto. My name is Gareth Soloway on this Monday with a deep dive video. So the first thing is we had that great rally in crypto. We kind of touched that 97 to 98,000 range. That was kind of the low end of my target. I was trying to get a little bit more upside out of Bitcoin before I took profits. We have seen a pullback here over the last few days. In fact, Bitcoin right now trading around 93,000. That's okay. I'm not super concerned about that. We're still inside of the bigger bear flag pattern, which remember, a bear flag pattern forms, it's actually an uptrend. It's just a uptrend in the lower zone of the chart, right? Just to show you exactly what I mean here, let's just jump over to the chart here real quick. And what we can see here is you can see very clearly that we've kind of been angling up, right? So shorter term, it's been an uptrend. But if you zoom out on the chart, the macro pattern is still a downtrend with an inside bar, which again, it tells us eventually Bitcoin's going lower. The question is when, right? When does that happen? Overall, I'm content to kind of just wait and see. What I like is that the bottom of this range is now getting into our break even. And so that really puts it in a position where if we need to just exit break even. මේක මේ දවස් 6කට උඩින් දුන්න අප්ඩේට් එක මේක තමයි දවස් 4කට කලින් දවස් 4කට කලින් තමයි ආ වීඩියෝ එකක් දාලා තින්නේ ඒකත් අපි ප්ලේ කරමු මේක නම් කියන්නේ මේ අප් ට්‍රෙන්ඩ් එක ගිහිලා 98,000 වගේ රේන්ජ් එකට ගිහිල්ලා ප්‍රයිස් එක පහළට එනවා මේ වගේ රේන්ජ් එකට ඇවිල්ලා එන්න පුළුවන් ඒ කියන්නේ දැන් අපි මේ රේන්ජ් එකේ පහළ ඉන්නේ මේ වගේ රේන්ජ් එකට එන්න පුළුවන් කියලා දවස් 6කට කලින් කියනවා ඉතින් මේක හෝල් කරොත් හොඳයි දැන් අපි බලමු ඊළඟ වීඩියෝ එක දවස් 4කට කලින් දාලා තියෙන්නේ. Hey folks, welcome to Smart Money Crypto. My name is Gareth Soloway here to deep dive into this action on this Wednesday afternoon. So the first thing is Bitcoin closed below the key parallel yesterday of the bear flag. Didn't confirm yet, but the question is, does it confirm today? Let's take a look at the chart here. This is important, guys. So what we have here is our bear flag, right? This is that bigger macro bear flag. We have the bigger drop here, right? All the way down. And then this inside. දැන් මෙයාගේ බෙයා ෆ්ලැග් එක ටිකක් වෙනස් මගේ බෙයා ෆ්ලැග් එකට වඩා පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා මෙයා මේ වීක් එකට තමයි මේ බෙයා ෆ්ලැග් එක ඇඳලා තියෙන්නේ මේ විදිහට එතකොට මෙයාගේ මේ තියෙන ලයින් එක ටච් වෙන්නේ නැහැ ටච් කරන් තව ටිකක් ප්‍රයිස් එක අප් වෙන්න ඕන නමුත් මම බෙයා ෆ්ලැග් එකේ ඇඳ මෙන්න මේ තියෙන ලයින් එකත් එක්ක මෙන්න මේ තියෙන ලයින් එකත් එක්ක වික්ස් වලට නෙවෙයි මම බෙයා ෆ්ලැග් එක ඇඳේ මේ විදිහට තමයි මගේ බෙයා ෆ්ලැග් එක තිබ්බේ පොඩි වෙනස්කම් තියෙනවා ඉතින් එයා ඒ වීඩියෝ එකෙන් කියන්නේ බෙයා ෆ්ලැග් එකකින් පහළ ප්‍රයිස් එක තියෙන්නේ කන්ෆර්මේෂන් එකක් අරගෙන පහළ ක්ලෝස් වුණොත් එහෙම ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා. ගයිස් මේ වීඩියෝස් දිගටම මට දාන්න පුළුවන් නැත්නම් එයාගේ තියෙන මේ channel එකේ සිග්නල් දිගටම දෙන සිග්නල් ඒ වගේම එයාගේ තියෙන ideas දිගටම cover කරන්න පුළුවන්. මොකද ඔගොල්ලෝ බයි කරන්න කිව්වොත් එම ඩොලර් 85ක් විතර යනවනේ මට මේ දේවල් ෂෙයා කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අද වීඩියෝ අප්ඩේට් එක. තම පොඩ්ඩක් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. වර්ත් නම් මෙයාගේ සිග්නල්ස් මට ඒවා ෂෙයා කරන්නත් පුළුවන්. මේ AMR එක නැත්නම් XMR එක, ඒ කියන්නේ මොනෙරෝ එක මට කියන්න පුළුවන් මේක අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ මේ තියෙන ට්‍රේඩ් එකට එන්ටර් වුණාට කියලා. ඉතින් මේක තමයි වීඩියෝ අප්ඩේට් එක අපි තාත්තට ගියාම ඔයාලට සුබ දවසක්.